ලෝකෙ ගොඩක් දෙනෙක් YouTube හරහා මුදල් උපයනවා කියලා ඔය දැනටමත් දන්නවා ඇති. ඉතින් YouTube එකට වීඩියෝ දාන්න නම් ඔයාටම කියලා YouTube channel එකක් තියෙන්න ඕනේ. ඉතින් අද මම කියලා දෙන්නේ කොහොමද හරියටම ඔයාටම කියලා YouTube channel එකක් හදාගන්නේ සහ මෙන්න මේක නිවැරදිව verify කරගන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. හරි. දැන් ඔයාගේ ෆෝන් එකේ YouTube app එක open කරගන්න. ඊට පස්සේ ඔයාට පහලින් බලා ගන්න පුළුවන් U කියලා පුංචි රවුමක් එක්ක තියෙනවා. ඉතින් මෙන්න මේක ඔයා එකපාරක් ටච් කරගන්න. දැන් ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ ඉහළ කෙළවරේ ඔයාට තියෙනවා account කියලා එකක් පේනවා ඇති. මෙන්න මේ account කියන එක ටච් කරාට පස්සේ ඔයාගේ තව තියෙන account තියෙනවා නම් ඒක ඔක්කොම පෙන්නනවා. ඔයාට එතනින් ගිහිල්ලා ඔතන උඩ තියෙන ධන ලකුණ හරහා ගිහිල්ලා ඔයාට පුළුවන් ඕනනම් Gmail එකක් අලුතෙන්ම ක්‍රියේට් කරගන්න. ඉතින් අලුතෙන්ම Gmail එකක් ක්‍රියේට් කරගෙන ඒ Gmail එකට ඔයා YouTube channel එක ක්‍රියේට් කරනවා නම් ඔයාට එතනින් ගිහිල්ලා හදාගන්න පුළුවන්. මම දැන් Gmail එකක් හදන්නේ කොහොමද කියලා කියා දෙන්න යන්නේ නැහැ. ඔයාට පුළුවන් ඒක ඔයා හදන්න දන්නේ නැත්නම් මගේ වීඩියෝ එකක් මම හදලා තියෙනවා කොහොමද Gmail එකක් හදන්නේ කියලා. ඒකේ මං කාඩ් එක උඩින් දාන්නම්. ඔයා ඒක ටච් කරලා ගිහලා ඒ වීඩියෝ එක බලලා ඉන්න කියලා මතක් කරනවා. දැන් මෙතන ඔයාට උඩ පේනවා ඇති create channel කියලා එකක් තියෙනවා. මෙන්න මේක ඔයා ටච් කරගන්න. create channel කියලා තියෙන්නේ මෙතන. අන්න ඒක ඔයා ටච් කරගන්න. හරි. දැන් මෙතන උඩින් ඔයාලට තියෙනවා picture කියලා එකක්. ඉතින් picture කියන එකට ඔයාගේ channel එකට දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පින්තූරේ දාගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා name එක. ඔයාගේ channel එකේ name එක මෙන්න මෙතනින් type කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට TechSL කියලා type කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාට handle name එක දාගන්න පුළුවන්. ඉතින් handle name එක auto default එනවා එකක් ඔයා දෙන නමට අදාළව. එහෙම නැත්නම් ඔයාට ඒක වෙනස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ පහළ තියෙන create channel කියන එක ටච් කරගන්න. හරි. දැන් ඔයාට ඔයාගේ channel එක මෙන්න මේ විදිහට create වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් දැන් පෙන්නන්නේ view channel කියලා. ඉතින් මෙන්න මේක ටච් කරලා බලන්න ඔයාගේ channel එක ඔයාට බලා ගන්න පුළුවන්. දැන් මෙතන පේනවා ඇති edit channel කියලා එකක් තියෙනවා. අන්න ඒක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ channel එකට logo එකක් දාගන්න පුළුවන්. ඒ වගේම channel එකට මෙතනින් banner එකක් දාගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට ඕන channel එකේ name එක උනත් ආයි වෙනස් කරගන්න ඕනනම් ඒකත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ channel එක description එකක් දාගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ channel එකේ setting ටික මෙතනින් ඔයාට හදාගැනීමේ හැකියාව තියෙනවා. හරි. දැන් ඔයාගේ channel එක ක්‍රියේට් කරගෙන ඉවරයි. ඉතින් ඔයාගේ channel එකට හදපු වීඩියෝස් තියෙනවා නම් ඒව දාගන්න පුළුවන්. ඔයාට පහළ තියෙන ප්ලස් මාක් එක ටච් කරලා බලන්න. ඊට පස්සේ වීඩියෝ ෂෝට් කියලා ඔයාට පෙන්නයි. ඉතින් ඒවට ගිහිල්ලා ඔයාගේ හදලා තියෙන වීඩියෝස් මෙන්න මේකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ channel එක verify කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් verify කරගන්න හැටි මම short video එකකින් අරන් අවිල්ලා තියෙනවා. ඉතින් short video එකේ link එක මම description එකේ දාලා තියන්න. ඔයාට එතනින් ගිහිල්ලා මේ short video එක බලලා ඔයාට කොහොමද verify කරගන්නේ කියලා බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරනවා අපි subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔන් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.